Hello, welcome to my YouTube channel. ඉතින් අවුරුද්දකට පස්සේ හරියටම අවුරුද්දකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලන් එක්ක ෂෙයා කරගන්න මං ආවා. ඔන්න එහෙනම් වීඩියෝ එක ස්ටාර්ට් කරන්න කලින් මගේ channel එක subscribe කරලා set වෙන්න. අද හරියටම 29 වෙනිදා ඇසළ පොය දවස. ඉතින් පොය දවසේ බෝඩිමට වෙලා තනි වෙන්න බැරි හින්දා යාළුවොත් එක්ක බෙල්ලන්විල පන්සලට යන්න කතාව. අපි ඉතින් ඔන්න ඔය විදිහට බෙල්ලන්විල පන්සලට යන්න කට්ටියම පික්නික් එකක් දාගෙන යන්න පටන් ගත්තා. අපේ කට්ටිය ඔක්කොම ඉන්නවා 9 දෙනෙක් විතර. හැබැයි අපි මේ ගමනට යන්නේ 4 දෙනෙක්. ඉතින් ඔන්න ඔය විදිහට කතාවෙන් කතාව අපි බෙල්ලන්විල පාක් එක ළඟට ආවා. අපිට ඉස්සරලාම යන්න ඕන උනේ බෙල්ලන්විල පන්සලට. මම නම් මේ යනකම්ම කවදාවත් බෙල්ලන්විල පන්සලට ගිහින් තිබුණේ නෑ. හැබැයි මම එක දවසක් තව යාළුවෝ කට්ටියක් එක්ක මේ පාක් එකට ඇවිත් තියෙනවා. හැබැයි පන්සලට නම් මේ යන පළවෙනි වතාව. ඉතින් අපි යාළුවෝ ටික මේ විදිහට කතා කර කර බෙල්ලන්විල පන්සලට ගියා. මේත් එකම තව දෙයක් කියන්න ඕනේ. දැන් අපේ මෙතන මේ ඉන්න යාළුවා බ්ලොග් කරනවා. ඔන්න ඔයාලට පුබුදි විදසිංහ කියන YouTube channel එකෙන් එයාගේ vlog එකක් බලා ගන්න පුළුවන්. ඒක එයාගෙන් බලන්න. දැන් මගේ එකෙන් මේක බලමු. ඉතින් ඔන්න කතාවෙන් කතාව අපි පන්සල ළඟටම ආවා. පන්සල ඇතුළට ගියාට පස්සේ අපිට දැනුනේ වෙනමම දෙයක්. ඇත්තටම හිතුවේ නෑ බෙල්ලන්විල පන්සල මේ තරම් ලස්සන ලොකු සිද්ධාස්ථානයක් කියලා හිතුවේ නෑ. ඉතින් අපි ආවට පස්සේ තමයි ඒක ඇස් දෙකටම බලා ගන්න පුළුවන් වුණේ. ඇත්තටම මේ තැන ගොඩාක් ලස්සනයි. ආපු නැති කවුරු හරි ඉන්නවා නම් ඔයාලත් ඇවිල්ලා බලන්න. මේක ඒ තරමටම ලස්සන තැනක්. ඉතින් මේ තියෙන්නේ විහාරගය ඇතුළ. මේකෙත් ගොඩාක් ලොකු පිළිම තිබුණා. එතකොට බිත්තිවල ඇඳලා තිබ්බ පින්තූර ගොඩාක් ලස්සනයි. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිම, හිඳි පිළිම, එතකොට පිරිනිවන් පාන ප්‍රතිමාව, මේ හැම දෙයක්ම ගොඩාක් අපිව වෙනම ලෝකයකට අරගෙන ගියා. ඉතින් අපි මේ විදිහට බෙල්ලන්විල පන්සලට ගිහිල්ලා මල් පූජා කරලා වැඳලා ඒ හැමදේම කරාට පස්සේ අපි හිතුවා බෙල්ලන්විල පාක් එකට යන්න ඕන කියලා. ඉතින් පාක් එකට යන්න කලින් අපිට හිතුණා දැන් අපි මේ ගමන ආවේ 10:00ට විතර මුකුත් බිව්වෙත් නැති හින්දා අයිස්ක්‍රීම් එකක් කෑවොත් හොඳයි කියලා. ඉතින් අපි කට්ටිය අයිස්ක්‍රීම් කාලා එතන ටිකක් වෙලා ඉඳලා බෙල්ලන්විල පාක් එකට ගියා. ඉතින් මෙතෙන්ට වෙලා අයිස්ක්‍රීම් කාලා අපි ගියේ බෙල්ලන්විල පාක් එකට යාළුවෝ 4 දෙනා. අපි දැන් ඉඳ ගන්න තැනක් හොයාගෙන යනවා. අපිට කොහොමන්සි අන්න අර ඈත ඉඳලා ඇවිදගෙන යනවා. හන්ද ගන්න මොනවද කියන කල්පනා. මේන්නේ අපේ සඳමිනි. පේන්නේ වගේ නෑ ඔයාලට කියන්න අමුතුකමනේ නෑ. අපි අද පොය හින්දා දැන් මම මේක කවදා අප්ලෝඩ් කරයිද දන්නේ නෑ. දැන් අපි මේ ගමන ආවේ ඇසළ පොය දවසේ. ඉස්සෙල්ලාම බෙල්ලන්විල පන්සලට ගියා. ඊට පස්සේ එතන වැඩ ටික ඉවර කරලා තමයි මෙතන ආවේ. ඒ කියන්නේ බෙල්ලන්විල පාක් එක. අපේ සෙට් එකේ ඉන්නවනේ 10 දෙනෙක්. හැබැයි මෙතන අපි ආවේ 4 දෙනෙක්. හරිද? ඒ 4 දෙනා තමයි මේ සඳමිනි, මේ පුබුදි. එතකොට මම ඔයාලට බ්ලොග් එකේ මේ නිසුරු. අපි අද දවසේ මෙතන ඉඳලා කල්පනාව ඉස්සරහට වෙන මොනවද කියලා බලමු. අපි ඉතින් බෙල්ලන්විල පාක් එකේ අද දවසේ ගත කරලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ මාරගමට. හවස වෙනකම්ම බෙල්ලන්විල පාක් එකේ ඉන්නවා කියලා හිතුවට අපිට තිබ්බ ඒ කියන්නේ වලට මතක් වුණ වැඩත් එක්ක අපිට හිතුණ මාරගම යන්න ඕනේ කියලා. අපි මෙතන වීඩියෝ කරද්දී අර පිටිපස්සේ 100ක් බලාගෙන හිටියා. ඒ 100 හිතන ඇති මේ ළමයිගේ පිස්සු වැඩ කියලා ඉතින්.
හැම එකම වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් විශේෂයි කියලා හිතන චූටි දේවල් තමයි ගත්තේ. දැන් අපිට මේ පොයේ දවසේ දන්සල් දෙනවනේ. අපි හිතුවේ හැබැයි මීට වැඩිය දන්සල් හම්බෙයි කියලා. ඒ වුණාට මෙන්න මෙතන තිබුණා අයිස්ක්‍රීම් දන්සලක්. අපි මායි තව මේ යාළුවයි විතරයි දන්සලට ගියේ. අනිත් දෙන්නා අයිස්ක්‍රීම් කන්න බෑ කියලා. ඒ දෙන්නාවේ නෑ. ඉතින් අපි දෙන්නා මේ දන්සලෙන් අයිස්ක්‍රීම් අරගෙන ඒකත් කාලා ආයෙත් යන්න පිටත් වුණා. ඒ දැන් මමනේ යවුනේ. එයාට තමයි ඕපන් කරලා. එයාට ඕපන් කරලා බලමු. WhatsApp එකේ. දැන් වෙලාව 5:10යි. 10:00 11:00 විතර තමයි අපි මේ ගමන ආරම්භ කරන්නේ. දැන් වෙලාව 5:10යි. එහෙනම් මේ දැන් ඉතින් උදේ ඉඳන් රවුම් ගහලා අපි යන්න හදන්නේ බෝඩින් වලට. මේක ලොකු දෙයක් නැතුව ඇති වුණාට ඉතින් යාළුවොත් එක්ක මේ ගත කරන හැම මොහොතක්ම කවදා හරි දවසක ලස්සන මතකයක් වෙනවනේ. ඒ හින්දා මම මේ දේවල් එකතු කරනවා. ඉතින් මේ vlog එක ආදරෙන් බලන් හිටමු. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් vlog එකකින් ඉක්මනින්ම එන්නම්. bye.